HM සිනමාවී ස්ටෝරි හබ් channel එකට සාදරයෙන් පිළිගන්නවා. 2000 ඔක්තෝබර් මාස 27 වෙනිදා නිෂ්පාදනය වූ මලීනා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ගියුසෙප් ටොරනේට් විසින්. මේ චිත්‍රපටයේ තිර රචනය ලුසියානෝ වින්සන්සොනි විසින් සිදු කරා. ඇමරිකා එක්සත් ජනපදය ඉතාලිය යන රටවල් පාදක කරගනිමින් ඉතාලියේදී ඉතාලි බසින් මෙය නිර්මාණය කෙරුණා. මලීනා චිත්‍රපටය කාමුක හාස්‍ය ගණයට ඇත්තේ සැලකෙන රොමෑන්ටික් වාර්තා චිත්‍රපටයක් ලෙස දක්වන්න පුළුවන්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන රොනාටෝ අමරසෝගේ ජීවිතයේ වැදගත් සිදුවීම් තුනක් එකම දවසේ සිදු වෙනවා. පළමුවෙන්න තමයි ඔහු උදෑසන අවදිව ගුවන් විදුලියට සවන් දෙන විට තම රට යුද්ධයට අවතීර්ණ වී ඇති බව දැන ගැනීම. දෙවැන්න ඔහුගේ ජීවිතයේ පළමු වරට ඔහුගේ සගයන් හා රවුම් ගැසීමට බයිසිකලයක් ලැබීම. තෙවැන්න තමා සුවිශේෂීම සිසිලියානු නගරයේ සුන්දර කාන්තාවක් වන මලීනා දක්නට ලැබීමත් සමග ඇය කෙරෙහි ආදරයක් හට ගැනීම. මේ සමග චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යනවා. මලීනා ස්කොන්ඩියා ලෙස මොනිකා බෙලුචි, රෙනාටෝ අමරසෝ ලෙස ගියුසෙපේ සල්පාරෝ, රෙනාටෝගේ පියා ලෙස ලුසියානෝ පෙඩ්රිගෝ, රෙනාටෝගේ මව ලෙස මැටිල්ඩා පියානා, ඒ වගේම මලීනාගේ පියා හෙවත් ප්‍රොෆෙසර් බොන්සිග්නෝර්, මලීනාගේ සැමියා හෙවත් නිනෝ ස්කොන්ඩියා ලෙස ගටෝනෝ අරනිකෝ මෙහි චරිත ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මලීනා චිත්‍රපටයෙන් නිරූපණය වන්නේ දෙවන ලෝක යුද්ධ සමයෙහි වාතාවරණයක්. ඒ 1939 1945 අතර කාලවකවානුව අනුව. මේ කාලයේ ඉතාලිය පාලනය කළේ බෙනීටෝ මුසොලිනි. මෙකල ග්‍රාමීය නූගත් ආකල්ප දරන ජනතාවගේ හැසිරීම් සේම පුරුෂාධිපත්‍ය බලය මත පදනම් වූ සමාජ ක්‍රමයක් දක්නට ලැබුණා. අපි හිතන් ඉන්නවා යුරෝපීය රටවල් ඉතා දියුණු මානව තත්ත්වයක් නඩත්තු කරන, කාන්තාවන්ට ගරු කරන, නිදහසේ ජීවත් වන්නට පුළුවන්, අධ්‍යාපනයට අවධානය යොමු කරන ඉතා උසස් සමාජ තත්ත්වයක් ඇති කියලා. ඒත් මලීනා චිත්‍රපටය දෙස බලද්දී අපේ මේ සීන මාලිගාව දෙදරලා යනවා. එකල යුරෝපීය රටවල ග්‍රාමීයත්වයේ නාගරිකත්වයේ දිහා බලනකොට පුදුමත් හිතෙනවා මේ දැන් තියෙන රටවල්මද කියලා. ඒ තරමට ගෝත්‍රික බවිනුයි නූගත් බවිනුයි පිරිහිලායි තිබුණේ. මලීනා චිත්‍රපටයේ තේමාව වන්නේ විනාශයේ අඳුරු බව මැද්දේ ප්‍රේම සම්බන්ධය සඳහා වන මානව පෙළඹවීම සහ ආදරය, ආශාව කිසි විටකත් අඩු නොවන බවයි. 12 අවුරුදු වියේ පසු වන රෙනාටෝ අමරසෝ නම් තරුණ පිරිමි ළමයාගේ දෘෂ්ටි කෝණයෙන් මේ චිත්‍රපටය ඉදිරිපත් කරනවා. මම මුලින් සඳහන් කළ පරිදි රෙනාටෝගේ ජීවිතයේ වැදගත් සිද්ධි තුනක් සිදු වෙනවා. පළමුවෙන්න ඔහු උදෑසන අවදිව ගුවන් විදුලියට සවන් දුන් පසු තම රට යුද්ධයට අවතීර්ණ වී ඇති බව දැන ගැනීම. දෙවැන්න ඔහුට තම සගයන් හා රවුම් ගැසීමට බයිසිකලයක් ලැබීම. තෙවැන්න තමයි සුවිශේෂීම ඒ සිසිලියානු නගරයේ සුන්දරම කාන්තාව වන එක්වතාවක් දැකගත් පසු දසවතාවක් හැරී බැලීමට සිතන මලීනා දක්නට ලැබීම. ඇය දැකීමත් සමග ඔහුට ඇය කෙරෙහි ආශාව ප්‍රමුඛ කරගත් ආදරයක් ඇති වෙනවා. ඉතින් ඔහු තම පාසල් වැඩ කටයුතු පවා මගහරිමින් ඇය පසුපස යනවා. රෙනාටෝ තරුණ වියට පා තබමිනේ සිටින්නේ. ඔහු මලීනාට ආලය කිරීමට පටන් ගැනීමත් සමග ඔහුට ඔහුගේ සිහින ලෝකය තුළ පවා පෙනෙන්නේ මලීනාව. ඒ වගේම මලීනා ගැන කියනවා නම් ඇය සිය ස්වාමියා සහ පියා අහිමිව තනිව වාසය කරන තැනැත්තියක්. ඇය මුලදී සැමියා අපේක්ෂාවෙන් යහපත්ව ජීවත් වුවත් අතෘප්තිකර කාමාශාවන් සහිත සමාජය නිසා ඇය වරදට පෙළඹෙනවා. ඇයගේ සුන්දරත්වය මෙන්ම පසුකාලීන ක්‍රියාකලාපයන් පිළිබඳව සෙසු කාන්තාවන් ඊර්ෂ්‍යාවෙන් සහ කෝපයෙන්ුයි සිටියේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇයට යුද ජයග්‍රහණය සමරනවා වෙනුවට කාන්තාවන්ගේ හිංසාවලට ලක්වීමට සිදු වෙනවා. ඇයගේ පහස පැතූ එක් පිරිමියෙක්වත් ඇයව බේරා ගැනීමට ඒ මොහොතේ ඉදිරිපත් වන්නේ නැහැ. ඒ පුරුෂාධිපත්‍ය මත තිබූ සමාජය යුද්ධය නිමාවත් සමග වෙනස් වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ කාන්තාව පෙළන්නේ තවත් කාන්තාවන් පිරිසක් විසින්ම වීම. ඒත් ඔවුන් මේ හිංසා කරමින් ගරහන්නේ මලීනාට නොව ඒ සමස්ත ස්ත්‍රී ප්‍රජාවටම නින්දාවක්. රෙනාටෝ මේ සිදුවීම් දෙස
කුතුහලයෙන් යුතුව නිහඬව බලා සිටිනවා. මලීනා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීම. මලීනාගේ සැමියා නැවත පැමිණීමත් සමග ඇයට හිංසා කළ අයම ස්කන්ඩියා මැතිනිය ලෙස ඇමිතීම යන සිදුවීම් අනුව පෙනෙන්නේ ආදරය අහිමීම අධික කාමාශාවන්ට ගොදුරු වීම, ඊර්ෂ්‍යාවට ලක්වීම, ජීවිතයේ බිඳවැටීමකට ලක්වන බවත්, නිසි කල නිසි ආදරය රැකවරණය ලැබීමෙන් ජීවිතය යහපත් වන බවත්ය. රෙනාටෝ මලීනා කෙරෙහි ආශාවෙන් පෙළුණත් ඇයට හානියක් සිදු කළේ නැහැ. මලීනාට නැවත තම සැමියා හමුවන්නේ රෙනාටෝගේ නිහඬ ක්‍රියාකලාපය නිසයි. මලීනා පිළිබඳව සත්‍යය දන්නේ ප්‍රේක්ෂකයා සහ රෙනාටෝ ප්‍රමණයි. රෙනාටෝ මලීනාගේ ජීවිතය පිළිබඳ වැදගත් හෘද සාක්ෂියක්. මේ කතාව තවත් පැහැදිලි කරගන්න මලීනා චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න. ඒ වගේම මේ වගේ තවත් කතා දැනගන්න HN Cinemovie Story Hub සමග රැඳී සිටින්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.